මහාවංශයේ තේරෙන භාෂාවෙන් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අකුණ ක්ලික් කරන්න. ආයුබෝවන් ඔබ සැම අපේ යටගේ දවසට සාදරයෙන් පිළිගන්න. මිත්‍රවරුනි, කලාව, සාහිත්‍ය, ඉතිහාසය ආදී විෂයන් ගැන සංවේදී නොවන තැනැත්තා අන්‍යවලක් සහ වලිගයක් නැති ගවයෙක් වෙන්නේ. ඔහු තනකොළ නොකෑම ගවයන්ගේ භාග්‍යයකි. අද ඔබ වෙත ගෙන එන්නේ 6 වෙනි පරිච්ඡේදයේ ගාථාංක 1 සිට 47 දක්වා විස්තර කෙරෙන විජයා ගමනය පිළිබඳවයි. මිත්‍රවරුනි, බොහෝ ඉස්සර වගු රටේ වගුනුවර වග රජුගේ අගමේසි වුණේ කලිඟු රජුගේ දියණියයි. වගු රජුට දාව ඒ දේවිය එක් දියණියක් ලැබුවා. අනාවැකි පළ කරන්නෝ ඇය සිංහ රාජ්‍යයෙකු සමග අඹුසැමියන් ලෙස ජීවත් වන බවට අනාවැකි පළ කළා. තරුණ වියටපත් ඇය අතිශයින් රෝමත්, ඇය කාමයෙන් ගිජු වූ කුමරිය හිතුවක්කාර ලෙස ඇසුරුණා. දවසක් කුමරිය උදකලාව අප්‍රසිද්ධව මගධ රට බලා යන වෙළඳ කණ්ඩායමක් සමග ගමන් කළා. ලාට රටේ වාහනයේදී වෙළඳ කණ්ඩායම දෙසට දුවගෙන එන සිංහයෙකු දුටු වෙළඳුන් ඔළුව හැරුණු අත දුවන්න පටන් ගත්තා. නමුත් කුමරියේ සිංහයා පැමිණි දෙසටම ගියා. ගොදුරු ඩෑගෙන තමාගේ ගුවාවට ආපසු යද්දී රාජකුමරිය දැකීමෙන් ඇල්මක් ඇති වෙනවා. සිංහයා කන් පහතට නවාගෙන වලිගය සොලවමින් ඇයට සමීප වුණා. කුමරිය අනාවැකි කියන්නන්ගේ වචනය සීකොට රාජදේනිය බිහිඳු වී තමා වෙත පැමිණි සිංහයාගේ ශරීර අවයව ස්පර්ශ කළා. ඇයගේ පාසයෙන් ප්‍රබෝධයට පත් සිංහයා කුමරිය පිටේ නන්වාගෙන සිංහයා වසන ගල් ගුහාවට ගෙන ගොස් අඹුසැමියන් ලෙස ජීවත් වුණා. ඒ රාජකුමරිය සහ සිංහයා අඹුසැමියන් ලෙස ගත කිරීමේ සුදුසු කාලයේදී පුතෙකු සහ දුවෙකු ලෙස නිබුල් දරුවන් දෙදෙනෙකු ලැබුවා. පුත්‍රයාගේ අත්පාදය සිංහයෙකු වාගේ ශක්තිමත්ව තිබුණු නිසා සිංහබාහු නමින්ද දුව සිංහ සේවිලිය නමින් හෙළිවුණා. 16 වියටපත් පුත්‍රයා තම මවත් පියාත් අතර වෙනස සැකයෙන් යුතුව ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට මෑණියන්ට සිදු වුණා. එතකොට සිංහබාහු, මෑණියනි, ඇයි අපේ මිනිසුන් ජීවත් වන පළාතට නොයන්නේ යැයි විමසා සිටිනවා. පුතුණුවනි, ඔබේ පියා ගල්ලෙනෙන් පිටතට යන විට ගලකින් ගුවා වසන බව ඇය පිළිතුරු දුන්නා. ඒ ඇසීමෙන් සිත තුළ ධෛර්යයක් උපදවාගත් කුමරු දවසක් ලෙන්දොර කරමත තබාගෙන එක් දවසක් තුළ යොදුන් 50ක් දුර ගොස් ආපසු පැමිණෙනවා. සිංහයා ආහාර සොයා ගිය අවස්ථාවක ගල්ගේ දොර බිඳ දකුණු කරමත මෑණියන්ද වම් කරමත නැගෙනියද තබාගෙන ඉතා ඉක්මනින් ගල්ලෙනෙන් පලා යනවා. කොලාතු ඇඳගත් ඔවුන් පිරිසර ගමකට පැමිණෙනවා. ඒ විට ගමේ කර්මාන්ත සංවිධානය කරමින් සිටි වගරජුගේ සෙන්පති මේ රාජදේනියගේ මාමණ්ඩි නුගරු කුමුණ සෙවණේ වාඩි වී සිටියා. ඔවුන් දැක නුඹලා කොහේ ඉන්න පිරිසක්ද යන්න විමසා සිටියා. ඔවුන් අප වනාන්තරයේ විසුන්නෝ වශයෙන් පිළිතුරු දුන්නා. ඒ සෙනෙවිතුමා ඔවුන්ට වස්ත්‍ර දුන් අතර ඒ වස්ත්‍ර අගනා වස්ත්‍ර බවට පත් වුණා. ආහාර ලබා දුන් පසු ඒ බඳුන්ද රත්තරන් බඳුන් බවට පත් වුණා. මෙන් විස්මයට පත් සෙනෙවි තව තවත් විස්තර තොරතුරු විමසා සිටියා. පසුව ඇය තම නැන්දනියගේ දියණිය බව දැන තම භාර්යාව ලෙස තබා ගත්තා. ගොදුරු සොයා පැමිණි තුන්දෙනා නොදෙක දරු දුකින් ආහාර පාන නොගෙන ගම් නියම් ගම් විනාශ කරමින් තම දරුවන් සොයන්න පටන් ගත්තා. ගම්වැසි ජනතාව රජතුමාට මේ ගැන දැනුම් දුන්නා. දේවයන් වහන්සේ, ඔබ වහන්සේගේ රට සිංහයෙකු විනාශ කරනවා. සිංහයා විනාශ කරන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් විනාශ කරන්න කෙනෙක් සොයා ගන්න බැරි වෙනවා. පසුව රජු කාහුණු දහසක් ඇතුළු පිට තබා
සිංහයන් නසන්නෙකු මේ ගනීවා යයි නුවර අනබෙර නසා දුන්නා. රජතුමා පළමුවෙන් 1000ක්ද දෙවනුව 2000ක්ද 3000ක් දෙන බව ප්‍රචාරය කළා. සිංහබව කුමාරයාව දෙවරක්ම මව වැළකුවා. නමුත් තුන්වෙනි වර අනබෙර ගසද්දී මව්ගෙන් විමසන්නේ නැතුව පියා මැරීම සඳහා රන් 3000 ගන්නවා. රාජ සේවකයන් සිංහබව කුමාරයා වගු රජුට ඉදිරිපත් කරනවා. යම් රටකදී සිංහයා අල්ලා ගන්නේද එම රටම තොපට දෙන්නේ යයි රජතුමා කුමාරයාට දන්වා සිටියා. සිංහබව කුමාරයා සිංහයා සිට ලෙන්දොර ළඟටම ගියා. පුත්‍ර ප්‍රේමයෙන් එන සිංහයාව දුරදීම දැක සිංහබව කුමාරයා ඊයක් විදිනවා. ඒ ඊය සිංහයාගේ නළලේ වැදී නැවත ඇරී ගොස් කුමාරයාගේ පාමුල වැටෙනවා. ඒ විදියටම 3 වරක් විදිනවා. මේ අවස්ථාවේදී සිංහයාගේ මෛත්‍රී සිත නැති වෙලා කෝපයටපත් වෙනවා. ඉන් අනතුරු යව ඊතලයේ සිංහයාගේ සිදුරු කරගෙන පොළවට පතිත විය. සිංහබව කුමාරයා කේසර සහිත ඉස රැගෙන වංග නුවරට ගියා. ඒ වන විට වංග රටේ රජු මිය ගින් 7 දවසක් ගත වී තිබුණා. රජතුමා අපුත්‍රක නිසා සිංහබව කුමාරයාගේ මේ ක්‍රියාව නිසා ප්‍රසිද්ධියට පත් වී තිබුණා. මියගිය රජුගේ මුණුබුරු බව අඳුනාගත් ඇමතිවරු රැස් වී ඒකමතිකව සිංහබව කුමාරයා රජු බවට පත් කරගත්තා. තමන්ගේ මෑණියන්ගේ ස්වාමියාට පවරා දී සිංහබව කුමාරයා තම ජාත භූමි උණු ලාට රටට ගොස් සිංහපුරේ නම් නුවරක් ඉදිකොට සිංහ සීවලිය අගමේසිය කොට රාජ්‍ය පාලනය කළා. ඒ අගමේසිය 16 වරක් පුතුන් දෙදෙනා බැගින් බිහි කළා. ඔවුන්ගේ වැඩිමල් පුතා විජය නම් විය. දෙවන්නා සුමිත්‍ර නම් විය. රජතුමා සුදුසු කාලයේදී විජය කුමාර යුව රජු ලෙස පත් කළා. විජය කුමාර විසම ගත ඇති පුද්ගලයෙක්. ඔහුගේ අනුගාමික පිරිස දෙසේම වුණා. ඔවුන්ගේ නොයෙක් බලහත්කාරකම් ඉවසෙ නොහැකි තැන කෝපයටපත් මාචනතාව රජුට දන්වා සිටියා. මේ නිසා රජු පුත්‍රයාට අවවාද කළ නමුත් දෙවන 3 වරද එලෙසම කටයුතු කළා. 3 වන වර කෝපයටපත් ජනතාව පුත්‍රයාව මරා දමන ලෙස රජුට බල කර සිටියා. ඉන් අනතුරු රජතුමා විජය කුමාරද ඔහුගේ 700ක් පිරිසද අඩක් ඉස මුඩු කර නැවක දමා මහා සාගරයට මුදා හැරියා. එසේම ඔවුන්ගේ භාර්යාවන්ද කුමාරවරුන්වත් වෙන වෙනම නැව්වලට නංවා මහා සාගරයට මුදා හැරියා. විජය කුමාරය ඇතුළු පිරිස පළමුව සුපාරක පටුනට ගොඩ බැසීය. එහිදීද පෙර පරිදි තම පිරිස දාමරිකව ඇසුරු නිසා බිය වී නැවතත් නැව් නැගගත් විජය කුමාරු සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ දිනේ සම්පන්නේ දිවයිනට ගොඩ බයි. සත්පුරුෂ ජනයාගේ ප්‍රසාදය සංවේගය පිණිස කළ මහා වංශයේ විද්‍යාගමනයේ නම් 6 වෙනි පරිච්ඡේදය අවසන් මිත්‍රවරුනි. ජාතියක් ගොඩනැගීමේ හොඳම මොටිවේෂන් එක එම රාජ්‍යයේ අභිමානවත් ඉතිහාසය. ජාතිය සුරකින ජාතික ග්‍රන්ථය තේරෙන භාෂාවෙන් දැනගන්න අපත් සමග එකතු වෙන්න. එහෙමනම් ඔබට සුබ සතියක්.